මම දැන් ඔයාලට කියන්න යන්නේ රසවත් කොකෝව පානයක්. ඒ කියන්නේ කොකෝව ඇටවලගෙන අපි දැන් ගොඩක් දුරට දරුවන්ට දෙනවනේ මයිලෝ අරගෙන දෙනවා වෙනුවට හොඳ රස චොකලට් කිරි පානයක් හදාගන්න හැටි තමයි මම මේ කියලා දෙන්නේ. මේ තියෙන්නේ අපේ වත්තේ තියෙන කොකෝව ගහ. මේ දවස්වල නම් කොකෝව ගෙඩි තියෙනවා ගොඩක්. පෙලක් වෙලාට පුංචි පැටව දෙන්න එකතු වෙලා කඩන් කන අවස්ථාවලුත් තියෙනවා. මේ තියෙන්නේ ඉදිච්ච කොකෝව ගෙඩියක් නේ. මේක අරගන්නවා මම මේ කඩන තව චුට්ටකින්. ඒ වගේම තව තියෙනවා අමු කොකෝව සෑහෙන ප්‍රමාණයක් ගහේ. මෙන්න මම කොකෝව ගෙඩිය කඩා ගන්නවා. තව ඉදිච්ච ගෙඩි 3-4ක්ම ගහේ තියෙනවා. අපි එක ගෙඩියක් කඩා ගමු දැනට. ඔන්න. ඇත්තටම මේ කොකෝව ගහ මගේ පුතා ඉපදෙන්න ඉන්න කාලේ ආසාවට කාපු කොකෝව ඇට වලින් තමයි මම වවාගෙන තියෙන්නේ. ඇත්තට මේ තියෙන කොකෝව ගෙඩිය මේ පේනවනේ ඔයාලට. මේ විදිහට තමයි කොකෝව තියෙන්නේ. ඇත්තට මේක හරි රසවත් කෑමක්. පුංචි ළමයි හරි ආසාවෙන් කරන. හැබැයි දෙනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක ඇට හිර වෙන්න උනත් පුළුවන්. මේ කොකෝව මැද මම ඊට පස්සේ වේල ගන්නවා. මේ තියෙන්නේ අපි වේල ගන්න දාපු කොකෝව ඇට ටික. මේ ටික සාමාන්‍යයෙන් මා බාගෙට වෙලනට පස්සේ මම මේක ඇතිදියකට දාලා රත් වෙන්න තියනවා. ඒ කියන්නේ බෙද ගන්නවා. බෙදගෙන ඉවරලා උඩ පොත්ත ඉවත් කරනවා. මම ඔයාලට මේ වීඩියෝ එකත් අරන් එන්නම්. මේ විදිහට බෙද ගන්න. මේ තියෙන්නේ බෙදගෙන මේ විදිහට බෙද ගන්න. බෙදගෙන වෙලා පොත්තු ඉවත් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මම කොකෝව ඇට පොතු ඉවත් කරලා මේ පොතු ඉවත් කරලා බෙද ගන්නවා. මේ බලන්න හරි අමුතු ලස්සන දම් පාට හුරු කළු පාටක් තමයි මේක තියෙන්නේ. මේක හොඳට බැලෙන්න ඕනේ. බැදුනට පස්සේ අපි බෙන්ඩර් කප් එකකට දාලා හොඳට බෙන්ඩර් කරගන්න. නැත්නම් පොඩි අත්වං ගෙඩියක් තියෙනවා නම් ඒක උන කුඩු කරගන්න පුළුවන්. මම නම් ලේසියින්දා පහසුවෙන්දා ඒ වෙනුවෙන් මම මේ අද බෙන්ඩර් එක තමයි යොදාගන්නේ. මොකද මට චූටි පැටියෙක් ඉන්නවා මාස 3ක. ඒත් එක්ක තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මම මේ යොදාගත්තේ ඇත්තටම දරලිප වෙනකොට ගෑස් ලිප වංගෙඩි වෙනකොට බෙන්ඩරේ. මේ පේනව නේද? හස්බන්ඩ් එක චූටි පැටියා ඉන්න ගමන් තමයි මේ වැඩ කරන්නේ. චූටි පැටියා තාත්තගේ උකුලේ. දැන් බැදෙනවා. බැදිලා ඉවරනට පස්සේ බලන්න බැදෙනකොට පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙනවා. බැදුනට පස්සේ අපි මේක ටිකක් නිවෙන්න තියන්න ඕනේ. නිවිලා තමයි බෙන්ඩර් කරගන්න ඕනේ. වංගෙඩිය තියනවා නම් නිවෙන්න ඕනේ නැහැ. නමුත් බෙන්ඩර් එකේ තියනවා නම් නිවෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පෙනේරකින් පුළුවන් නම් හලා ගන්න. ඇත්තටම බැදෙනකොට හරීම සුවඳයි. මේ තියෙන්නේ බැදිච්චම. තව ටිකක් බැදෙන්න ඕනේ. මම බලන්න මම හස්බන්ඩ්ට ගිහින් බැදෙනවා සුවඳ බලන්න ඈ.
මේ ඉන්න අපේ චූටි පැටියා. හරියටම අදට මාස 3. කුක්කුනාත. ඔන්න බලන්න. හොඳට බැදුනාම සද්දේ. ටාම් 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 ගාන සද්දයක්. අමුතු සද්දයක්. හරි. දැන් අපි මේක නිවෙන්න තිබ්බා. මේ ඉතින් මම බෙදගත්තු කොකෝ වැට ටික බෙන්ඩර් ක්ලබ් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න හදන්නේ. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තු කොකෝවා පවුඩර්. මම මේ සඳහා සීනි බ්ලෙන්ඩර් කරගත්තා. මේ අඬු කෝප්ප භාගයක් විතර වෙච්ච පිටි. පිටි තියෙන්නේ මේ තියෙන්නේ. අඬු කෝප්ප භාගයක් විතර පිටි තියෙනවා. ඒ වගේම මම පොල් තෙල් මේ තේ හැලි දෙකක් දා ගන්නවා. සීනි බ්ලෙන්ඩර් කරලා තියෙනවා. ඒකට කොකෝ පිටි කලවම් කරනවා. ඔය දෙකම කලවම් කරලා තමයි මම මුලින්ම චොකලට් එක හදා ගන්නවා. ඊට පස්සේ මම වෙනම චොකලට් පවුඩර් ටිකක් අයින් කරලා කිරි පිටි ටිකක් අයින් කරලා සීනි කුඩු ටිකක් අයින් කරලා ඒ මගේ චුටි දුව වෙනුවෙන් චොකලට් කිරි පානයක් හදන්න. මේ තියෙන්නේ මම අවසානයේ නිමවුම් කරගත්තු මගේ චොකලට් එක සහ මේ තියෙන්නේ මගේ චොකලට් පානය. ඉතින් ඇත්තටම හරිම රසවත්. උගුරටත් එනවා මම ඇත්තටම මේ විදුර බිව්වා. ඇත්තටම හරිම රසවත්. මේ තියෙන මේ රසවත් මේ චොකලට් එක හරිම රසයි. හස්බන්ඩ් නම් කියනවා ගෙඩි ටික උපරාදේ අහ කියන්න ඕනේ නෑනේ. අපි ඔය විදිහට හදලා කෑවනම් හරි රුපියල් 400 ගණන් 500 ගණන් 10 ගණන් දීලා චොකලට් ගෙනලා දෙනවට වැඩිය වසවිසත් නැති නියම චොකලට් එකක් දරුවන්ට දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කියනවා උත්සාහ කරලා බලන්න.